හරි හැමෝටම සුබ උදැසනක්. අද ඇවිල්ලා 2026යි ජූලි මාසේ 16 වෙනිදා තපලා උදේ 9යි. රයිට්. එතකොට BTC එක ඊයේ අපි එන්ට්‍රි එකක් ගත්තා. මෙතනින් සෙල් එන්ට්‍රි එකක් ඒක තාම මෙතන හෝල්ඩ් කරගෙන ඉන්නවා. මම කිව්වා අනිත් කට්ටියට මේ කැමති කට්ටියට අයින් වෙන්න කියලා. මොකද අද නිවුස් ටිකකුත් රිලීස් වෙන්න තියෙනවා. එතකොට දැනට මේ වෙනකොට BTC එක 64700 වගේ ලෙවල් එකේ තමයි ට්‍රේඩ් වෙන්නේ. මෙතන රෙසිස්ටන්ට් ලෙවල් එක 65ට ආසන්නව. හරි. එතකොට ඕක කොහොම තියාගෙන කියොත් එහෙම අද ග්‍රිඩ් ඇන්ඩ් ෆිය එක බලන්න ෆිය ඇන්ඩ් ග්‍රිඩ් එක බැලුවොත් එහෙම ඒකෙදී අපිට බලා ගන්න පුළුවන් තාම ඊයේ වගේම ෆිය එක වැඩි. ඒ කියන්නේ තාම 26 ලෙවල් එකේ තියෙන. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා තාවම ටිකක් මාකට් එකට එන්න බය ගතියක් තියෙනවා. මාකට් එක සම්පූර්ණයෙන්ම බුලිෂ් වෙලා නැහැ. ඒ නිසා මේ 65 මේ 65 කියන 65000 වගේ ලෙවල් එක බ්‍රේක් කරගන්න එක බ්‍රේක් අවුට් වෙන වෙයිද නැද්ද කියලා හරියටම ඉදිරි දවස් ටික ඇතුළත තමයි කොහොමද තීරණය වෙන්නේ. මේක බ්‍රේක් කරලා උඩ 65 වගේ සීමාවට යයිද නැත්නම් මේක බ්‍රේක් කරගන්න බැරුව පල්ලෙහාට වැටෙයිද කියලා. right. හරි කොහොමවත් අද තියෙනවා. ඒතකොට ඊට පස්සේ වැදගත් නිවුස් එකක් US initial jobless claim එක අද රිලීස් වෙනවා. මේකේ data ටික එක තමයි ඉතුරුව තියෙන වෙන්නේ. මම ඒක සම්පූර්ණ දැම්ම group එකට Telegram group එකට අපේ. එතකොට මේකෙන් ගොඩක් වෙලාවට තීරණය වෙනවා අද 65 පන්නයිද 65 හෝල්ඩ් කරන් ඉදීද කියලා. එතකොට ඊට අමතරව විශේෂ දෙයක් කියන්න තියෙනවා නම් කියන්න තියෙන්නේ මම මේක අයින් වෙන්නකෝ. රයිට් අපි බලමු මේක පොඩි ඇනලයිසිස් එකක් දාලා වෙන දැන් මේක මගේ නෝමල් මම මෙයා කරන මේ Binance එකේ ෆියුචර් chart එක. රයිට් මේකට වගේ ගිහලා බැලුවොත් එහම දැන්ට මේ ඉන්නේ මම ෆෝවර්ඩ් chart එකේ. ඒකට මෙතන මේ RSI එකත් 57000 වගේ කියන ලයින් එකේ තමයි මෙතන RSI එක දැන්ට තියෙන්නේ. එතකොට මේකේ අපිට බුලිෂ් කන්ෆර්මේෂන් එකක් ගන්නවා නම් මේ මෙතන මේ තියෙන zone එක මේ මම මෙතන තියෙන resistance zone එක මේක මේ ලයින් එක බ්‍රේක් වෙලා මේ කියන්නේ 65 කින් බ්‍රේක් වෙලා මෙතන උඩින් කැන්ඩල්ස් හැදුවොත් සාමාන්‍යයෙන් අපිට අයිඩියා ගන්න පුළුවන් මේ 68 වගේ ලයින් එකට යයි කියලා 68 70 වගේ. එතකොට මේක බ්‍රේක් කරගන්න බැරි වුණොත් මේක බ්‍රේක් කරන්න බැරි වුණොත් නැවත මාකට් එක ඇරීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ 62 මේ හරියට මේ 62 61 ඔය වගේ ලෙවල් වලට හැරෙන්න පුළුවන් මේක බ්‍රේක් කරගන්න බැරි වුණොත්. අද ලංකාවේ වෙලාවෙන් හවස 6යි ගානටම නිවුස් එක තියෙන්නේ. මම සම්පූර්ණ නිවුස් එක අප්ඩේට් එක දැම්මා. එතකොට මේ ඒකෙදී 6යි ගානට කියන්නේ 6 PM වල තියෙන්නේ. එතකොට ඒකෙදී අපිට බලා ගන්න පුළුවන් වෙයි බොහෝ දුරට බලන් ඉමු. මම එක මේන්ටේනුත් අයින් වෙන්න කියලා කිව්වේ. මාකට් එක මොන තත්යකට වෙයිද කියලා. එතකොට කී ලෙවල් හැටියට දැනට මෙතන මේ රෙසිස්ටන්ට් ලෙවල් එක තමයි අපි මාක් කරන් ඉන්න ඕනේ. මොකද දැන් RSI එකත් මෙතන 57 වගේ තමයි zone එක වගේ තමයි මේ වෙන්නේ. එතකොට බලමු අපි RS මේ ඩේලි කැන්ඩල්ස් වලට ගිහිල්ලා මාකට් එකේ ඩේ කැන්ඩල් කොහොමද ට්‍රේඩ් වීමක් වෙන්නේ කියලා. මේක දැන්ට බෑරිෂ් කැන්ඩල් එකක් තියෙන්නේ දැනට. නමුත් ඒක මෙතන බොහෝ දුරට මේක ක්ලෝස් වෙනකොට බුලිෂ් කැන්ඩල් එකක් හැටියට ක්ලෝස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. තව 20ක් දින එකට. එතකොට වීක්ලි chart එකට ගිහිල්ලා බැලුවොත් එහෙම වීක්ලි එක තාම ඕවරෝල් බුලිෂ් කැන්ඩල් එකක් හැටියට තියෙන්නේ. හැබැයි මෙතන RSI එකත් පල්ලේ තියෙන්නේ. එතකොට බොහෝ දුරට සමාවෙන්න මට මාකට් එක මට හිතෙන්නේ මෙතන මේක බ්‍රේක් කරන්න ලොකු chance එකක් තියෙනවා. මේ මෙතන zone එක මේ 65 එකේ තියෙන zone එක. right. එහෙනම් අපි බලන් ඉමු ඉදිරියට මේක මාකට් එක කොමුණ තත්ත්වයක් වේද කියලා අද නිවුස් එකත් එක්ක.